ආයිබෝන් ඔබ සාදරෙන් ට්‍රැවල් විත් ජනු YouTube channel එකට පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ක්ලාස් M2 වර්ගයේ දුම්රිය එන්ජිම පිළිබඳවයි. ක්ලාස් M2 යනු 1954 දී කැනඩාවේ ජෙනරල් මෝටර්ස් දීසල් සහ එක්සත් ජනපදයේ ඉලෙක්ට්‍රෝමෝටිව් අංශය විසින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ භාග්‍ය සඳහා සංවර්ධනය කරන ලද දීසල් විදුලි දුම්රිය එන්ජිමකි. එය ශ්‍රී ලංකාවේ ඇති සාර්ථකම දුම්රිය එන්ජිමක් ලෙස සැලකේ. මෙම දුම්රිය එන්ජිම 1954 සිට 1966 දක්වා නිර්මාණය කර ඇත. මෙහි ඇති එන්ජිම V12 2-stroke ඩීසල් එන්ජිමක් වේ. මෙම දුම්රිය එන්ජිමේ උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර් 112කි. 1954 සිට ದಿ කොලම්බෝ ප්ලෑන් යටතේ ජෙනරල් මෝටර්ස් විසින් නිෂ්පාදනය කරන ලද දුම්රිය එන්ජින් කාණ්ඩ කිහිපයක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලදී. ශ්‍රී ලංකාවේ ඇති අනෙක් කැනඩියානු දුම්රිය එන්ජින් වන්නේ ක්ලාස් M4 දුම්රිය එන්ජිමයි. මෙම දුම්රිය එන්ජින් කැනඩියානු රජයෙන් ලැබෙන ප්‍රධාන යටතේ ආනයනය කර ඇති බවින් M2 පන්තියේ දුම්රිය එන්ජින් කැනඩියානු පළාත සහ නගර නම් සහිතව නම් කර ඇත. දුම්රිය එන්ජින් 14න් අවසාන දුම්රිය එන්ජින් දෙක එනම් අංක 628 සහ අංක 629 එක්සත් ජනපදයේ නිෂ්පාදනය කර ශ්‍රී ලංකා විසින් සංස්ථාව වෙත භාර දෙන ලදී. නමුත් ඒවා පසුව ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් ඇනී සමග ඒකාබද්ධ කරන ලදී. 1954 දෙසැම්බර් මාස අග්‍රාමාත්‍ය ශ්‍රීමත් දෝන් කොතලාවල මහතා සහ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ඩී.බී. රම්පාල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී දුම්රිය එන්ජින් 14න් පළමු පහ ශ්‍රී ලංකා රජයේ වෙත නිල වශයෙන් භාර දෙන ලදී. 1954, 1958, 1959, 1961 සහ 1966 දී කාණ්ඩ වශයෙන් බෙදා හරින ලද M2 පන්ති දුම්රිය එන්ජින් ඔබ පන්ති පහකට වර්ග කර ඇත. අප දැන් සූදානම් වන්නේ M2 දුම්රිය එන්ජින් මුහුණ දුන් ඉතා භයංකර අත්දැකීම් තුනක් පිළිබඳව කතා කිරීමටයි. එහි පළවෙනි ලෙසට අපට ගත හැක්කේ අංක 571 දරන සස්කැචවන් ලෙස හඳුන්වා තිබූ දුම්රිය එන්ජිම ත්‍රස්තවාදී බෝම්බයකින් විනාශ වී ඇත. අංක 570 දරන ඇල්බර්ටා දුම්රිය අවසන් යාල් දේවි දුම්රිය කංකසතුරේ දක්වා ගෙන යන ලදී. සිවිල් යුද්ධය ආරම්භ වූ පසු එය එහි සිරවී තිබුණි. පසුව එය විසිරුවා හැර කොළඹට නැව්ගත කරනු ලදී. 2014 දී පොතු හැර දුම්රිය ස්ථානයෙන් අන්තුරෙන් එය හානි විය අලුත් වැඩියා කර නැවත භාවිතයට ගෙන ඇත. 2004 වසරේදී දෙසැම්බර් 26 වන දින සුනාමි රැළ හේතුවෙන් අංක 591 දරන මැනිටෝබා දුම්රිය එන්ජිමට හානි සිදු වී ඇත. දැන් එය භාවිත තත්ත්වයේ පවතී. ස්තුතියි. තවත් මෙවැනි වූ ඉතා වැදගත් වීඩියෝ නැරඹීමට ට්‍රැවල් විත් ජනු YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කර අපගේ වීඩියෝ එසැනින් ඔබගේ දුරකථනයට ලබා කර ගැනීමට නොටිෆිකේෂන් බටනයද ක්ලික් කරන්න.